අයිබෝන් හැමෝටම ඉතින් මම ඇවිල්ලා ඉන්නේ එන්කෑස්ට් නගරේ මේ පොඩි shopping සංකීර්ණයකට. ඉතින් මම ගිහලා ඊට බැස්සා මේ දැන් ඉන්න කාපාක්කේ පොඩක් රවුමක් ගහමුද එන්කෑස්ට් මේ නගරේ ආපහු යන ගමන්. දැන් අපේ නගරේ ඩන්ඩාස් තියෙන කිලෝමීටර් මෙතනලා 12ක් විතර යන්න ඕනේ. මේ යන ගමන පොඩ්ඩක් අපි රවුමක් ගහන්නේ ඔන්න බලන්න මේ එන්කෑස්ට් පොඩ්ඩක් කියන්නම්කෝ. ලංකරමක පින්තුර හරි හොඳයි. ඉස්සෙල්ලා මං කිව්වා නේ මම කලින් පොඩි වීඩියෝ එකක් දාලා මේ තියෙන ඕන වෝල්මාර්ට් එකට මං ආවේ. වෝල්මාර්ට් එක ළඟින් යන්කෝ අපි. ඔය තියෙන වෝල්මාර්ට් එක පේනවද ඔයගලන්ට? ඕක මේ ඇමරිකන් කම්පැනි එකක්. එතකොට මෙහෙත් හරි වයිඩ්ලි සාමාන්‍යයෙන් පැතිරලා තියෙන වෝල්මාර්ට් කියන්නේ සුපර්මාකට් සීරීස් එකක් වල ඉතින් විශේෂයෙන්ම එළවලු වර්ග, රෙදි වර්ග, කෑම්බියම, එතකොට ඉලෙක්ට්‍රොනික හાર્ඩ්වෙයාර් පොඩි ප්‍රමාණවල තියෙනවා. විශේෂයෙන්ම ඉතින් මම හිතන්නේ තියෙන කෑම්බියම සහ මේ ග්‍රොසරි ඒවට හරි මේ කවුරුත් දන්නවා. ඉතින් ඉන්න බලන්න මම තාපේන නම් මෙතන ෂොප් එකක් තියෙනවා. මේක වෙලා ඉස්සරහට තියෙන්නේ කැනඩියන් ටයර් එක. ඔකට දෙන මම කියලා දෙන්න පොඩ්ඩක්. මේ තියෙන එන්කෑස්ට් නගරේ තියෙන කැනඩියන් ටයර් බ්‍රාන්ච් එක අපට ඉස්සර පැත්තේ යම් කරවමක් ගන්න. ඔය තියෙන කැනඩියන් ටයර් එක. ඕකෙත් දැන් දාලා තියෙන්නේ ඔක්කොම පස් වර්ග, ගස් වර්ග හිටවන්න පැල කරන්න දාලා තියෙන්නේ. අපි යන් ගොතන එළියට. දැන් මේ දවස්වල දන්නවනේ ඔයගොල්ලෝ මෙහි තියෙනවා අර ඇමරිකාවේ ජනාධිපති මොකක්ද රොනල් රේගන් මහත්තයා අර ආනයන සහ අපනයන ඔය සම්බන්ධව පොඩි ඔය මේ බදු පනවල රටවල් වලට ඉතින් ඒ නිසා ඒකට කැනඩාවටත් ඉම්පෝර්ට් කරන දේවල් වලට දාලා තියෙනවා මේ බදු අය කරලා වැඩි කරලා බදු. ඉතින් ඒකට කැනඩාවෙන් ප්‍රතිප්‍රහාර එල්ල කරලා මේ දවස්වල බොහොම ඉතින් ඒ වගේ පොඩි දේවල් අය පොඩ ඇතුළේ යන්කෝ තව රක්මක් වෙන්නන්න. ඒ දවස්වල ඉතින් ඒවට පොඩ්ඩක් ප්‍රතිපහාර එහාට මෙහාට යනවා. ඉතින් පොඩ්ඩක් බිස්නස් කියන්නේ මාකට් එකෙත් මම හිතන්නේ තියෙනවා පොඩි අන්සර්ටනිටි එකක්. ඉතින් ඇමරිකාව මෙහාට විතර නෙමෙයිනේ මුළු හැම රටවලම චීනටත් දාලා. ඉතින් ඒවත් ඒ නිසා පොඩ්ඩක් මේ දවස්වල මම හිතන්නේ ඉන්ටර්නැෂනලි නැෂනලි ඉතින් ඔය ටැරිෆ් ඇමරිකාවෙන් පටන් ගත්ත ටැරිෆ් බදු පැනවීම් වගේ නිසා ඉතින් පොඩ්ඩක් මේ බොහොම නිතර කතා බහට ලක් වෙන දෙයක්. ඉතින් ඔය තියෙනවා මෙතන විනර්ස් කියලා එකක්. ඒකත් සුපර් මාකට් එකක්. දැන් අපි ආපහු යන්කෝ එළියට වෝල්මාර්ට් එක ළඟින් එළියට ගිහලා මං ඊළඟට යන පොඩි ෂොප් එකකට මේ තකම් පොඩක් පාර බලා යන්න. මේ හරි බැලියාගෙන ඔයගොල්ලන් සාමාන්‍යයෙන් කොහොමද කින්ද මන්ද මේ වලින් පාකින් එහෙම ඔක්කොම ෆ්‍රී මේ වෝල්මාර්ට් එකේ පාකින් ලොට් එක. මේ ඉතින් පාකින් උනත් දැන් මෙහෙන් පිටට ගියාම දැන් අපි කියමුකෝ ටොරොන්ටෝ පැත්තට එහෙම ගියාම නම් පාකින් එහෙම ඉතින් ටැග් ගණන් හොයාගෙන යන්න ඕනේ. ඒ නිසා ගොඩක් වෙලාවට මේ කට්ටිය මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරනවා. අපි රජේනුත් අපිට ගොඩාක් ඒවට උනන්දු කරනවා. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් මේ භාවිතා කරන්න කියලා. මොකද අර තියෙන තදබදේ අඩු කරන්න. දැන් මේ වෝල්මාර්ට් එක නම් අපි හරවලා එළියට යන්නේ. තවත් තියෙනවා මේ හයිවේ එකේ මම හයිවේ පැනලා දෙන එක හයිවේ දැන් ටොරොන්ටෝ දිශාවට දුවන හයිවේ එකේ තියෙන එක ලයින් එක වෙන් කරලා ඒකට කියන්නේ මේ හයි ඔකියුපන්සි වෙහිකල් ලයින් කියලා. ඒ කියන්නේ ඒක ඒ ලයින් එක පාවිච්චි ඒ ලයින් එක තමයි ටිකක් වම් පැත්තේම ඒක තමයි ඉතින් ටිකක් බොහොම ස්පීඩ් එකේ යන ස්පීඩ් එකෙන් කියන්නේ වේග සීමාවල වලට යන්නේ. ඒක පාවිච්චි කරන්න පුළුවන් මේ වාහනේ දෙන්නෙක් හෝ වැඩිපුර ඉන්නවනම් විතරයි. ඒකට හේතුව ඒතකොට මිනිස්සු එකට එක්ක වෙලා වාහන අඩු වෙනවනේ පාරෙන්. නැත්තම් මේ එකට යන්න බෑ. ඉතින් මේ ගොඩක් ඔක්කොම වගේ හයිවේ මේ ෆ්‍රී. ඊට අමතරව එක හයිවේ එකක් තියෙනවා ආය කරන එච්චර අනිත් ඒවා ඔක්කොම ෆ්‍රී. ෆ්‍රී කියන්නේ ඉතින් අපි ගෙවන ටැක්සස් වලින් ඒ වලින් මේ අනිත් ඒවා කොහොමද රජෙන් දරනවා. ඒ නිසා හයිවේස් ෆ්‍රී. මෙතන මේ තියෙන්නේ මේ රවුන්ඩ් අබවුට් එකක්. ඔයගොල්ලෝ දන්නවනේ රවුන්ඩ් අබවුට් ලංකාවේ නම් අපි වමෙන් එළවන හින්දා අපි
තනිකර අනිත් පැත්තට කරගෙන දැන් මෙහි ආපම දකුණේ ගලවන ඉඳලා අපි දකුණු පැත්තට තමයි කරගිලා මේ අපි රවුන්ඩ් බවුට් එක පහු කරන්න ඕනේ මෙහෙත් වම් පැත්තේ එන එක්කෙනාට ඉඩ දෙන්න ඕනේ දැන් ඔහේ තියෙන දකුණු පැත්තේ එන ඔහේ තනිකර අනිත් පැත්තට කරගෙන්නේ දැන් මම වම් පැත්තට යන සිග්නල් එක දැම්මා දැන් මෙයා බලා ඉන්නේ වම් පැත්තෙන් එන වාහන යනකම් ඉන්න ඕනේ අපිට රවුන්ඩ් බවුට් එක පහු කරන්න බලමු ඔන්න යාට chance එකක් ආවා ගියා දැන් මමත් ඉන්නවනේ වම් පැත්ත ක්ලියර් වෙනකම් නැත්තම් මට දාන්න බෑ මේකේ අර පැත්තෙන් එන වාහනයක් ඉස්සරහට දාන ගායි තියෙන මට යන්න බෑ වාහන එනවා තාම වාහන දැන් මට දැක්කම දාගන්න බෑ කොහොමද දැන් අනිත් දකුණු පැත්තේ නෑ මට ඉඳ දෙන්න ඕනේ යන්න වමට ඔයගොල්ලන්ට පේනවාද වටේ ගස් කොළන් එහෙම තියෙන්නේ කුණාටු ගහලා වැහිලා මැරිලා වගේ ඔය ඔක්කොම තව මාසෙකට පණ ගහලා ඇවිල්ලා තනිකර මේ කොළ පාටින් පිටලා යනවා මං ආපු දවස්වල හිතුවේ මේ ඔක්කොම මේ ගස් මැරිලායි කියලා ඈ මේ ඉන්ටර්නෙට් කොළ වැටලා දැන් මම පැත්තෙන් පහුවෙලා යනවා මං අර ආපු වෝල්මාර්ට් එකේම හරි එතන රවුන්ඩ් බවුට් එක දෙන ඔතනින් මං දකුණට හරවන්න ඕනේ මගේ යන්න තියෙන ලොකේෂන් එකට යන්නේ එහෙම තමයි අන්න රවුන්ඩ් බවුට් එක එතනින් මං දකුණට දානවා ඉතින් දකුණට දානවා ඒත් මම එන වාහන වලට ඉඩ දෙන්න ඕනේ හරි ක්ලියර් වුණා දැන් මම මේක ඇතුළට යනවා මෙතන මම බලන මේ තියෙන එන්කාස්ට් වල තියෙන මේ නගරයේ තියෙන රෝනා කියන හાર્ඩ්වෙයාර් ෂොප් එක එකත් මේ හැමතැනම තියෙන සීරීස් එකක් මම කලින් පෙන්නලා තියෙනවා වගේ මේ තියෙන එන්කාස්ට් වල තියෙන රෝනා කියන හાર્ඩ්වෙයාර් ස්ටෝරේ බ්‍රාන්ච් එක මේ ගොඩාක් අය තමුන්ගට තමුන් කරගන්නවා ඒ කියන්නේ මොකද එක අතින් ඒවා ලේබර් ගොඩක් ඉතින් ඒවා එක්ස්පෙන්සිව් ඉලෙක්ට්‍රිෂියන් චාර්ජස් වැඩි ඉතින් ගොඩක් වෙලාට මේ රෝනා තව එකක් තමයි තව එකක් තියෙනවා හෝම් ඩිපෝ කියලා එකක් මේ වගේ මේ රෝනා එක මේකේ තියෙන ලී ද්‍රව්‍යද හાર્ඩ්වෙයාර් ඕන එකක් තියෙනවා අනිත් එක මම දන්නේ හෝම් ඩිපෝ එකෙන් තියෙනවා අපිට එක එක පොඩි ක්ලාසස් උනත් කියලා දෙනවා ඒ ගන්න එක එක මේ බාණ්ඩ පාවිච්චි කරන හැටි ඉතින් ඒ නිසා මිනිස්සු ඒවටත් ඇවිල්ලා ගොඩක් දේවල් හැමෝගෙම වගේ තියෙනවා දැන් අපේ ගෙදර බැලුවාම හැමදේම වගේ තියෙනවා ඉලෙක්ට්‍රික් මොනවාද ඩ්‍රිල්ද කියද්ද මොකද හේතුව ඒවා අපිම කරගන්නේ ගොඩක් ලාට මේ වාසිදායක නැත්තම් ඒවට ලේබර් වැඩි ඉතින් මේ ස්ටෝර්ස් උනත් හරියට ඒවට හෙල්ප් කරනවා ඒ කියන්නේ ඒවට වංකුවෙක් ගත්තොත් ඉක්විප් කියලා දෙනවා ඒ වගේ නම මෙතනත් තියෙනවා දැන් මේකලොත් බහැලා වැඩිට ඔය දැන් මේකලො අයිත් ගස් කොළා මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ අවුට්සයිඩ් ස්ටෝර් සෙක්ෂන් එකේ දැන් එරීගෙන ඉන්නේ පේන්නේ ඇතුලේ ගස් කොළන් ගෙනල්ලා පැල තියලා ඒකත් ඒගොල්ලෝ කොට අරන් තියෙන්නේ යන් දිගට මට යන තැනට යන්න ඕනේ දිගටම යන්න ඕනේ තව එක දෙයක් විතර පෙන්වන්න ඕනේ දැන් මම ඉන්නේ එන්කාස්ට් මේ නගරේ එන්කාස්ට් එක හරියක තියෙන මේ අයි තියෙන එන්කාස්ට් වලට තමයි එන්කාස්ට් ප්‍රධාන නගරේ තවත් වෙනත් පළාතකට ටිකක් දුර යන්න ඕනේ ඉතින් වවර දාමුකෝ තවත් දෙයක් පෙන්වන්න තන් එක මෙතන මෙහෙත් තියෙන ඔයගොල්ලෝ දන්නේ ඩොලර් ෂොප් කියලා බලක්ලා ඩොලර් රාම කියනවා ඒවල ඉස්සර නම් තිබිලා තියෙන්නේ හැම එකම වඩුවම ඩොලර් එකයි දැන් ඉතින් නම පාවිච්චි වුණාට දැන් නම් ඉතින් ඩොලර් එකටම ගන්න බෑ ඩොලර් දෙකක් තුනක් වෙනකොට දැන් අනිත් තැන් වල තියෙනවා අපි කියමු හાર્ඩ්වෙයාර් එන මොනවාරි මුලිච්ච ගන්න ඕන නම් මෙතන තියෙනවා ඉතින් මෙතන ගාන අඩුයි ඉතින් ඒ බලම බලන්න ඕනේ ඉතින් සමහරට ඒකම බලන්න අපි යාල තියෙන ප්‍රමිත ඒවල ස්ටැක් ක්වොලිටියත් එහාට මට වෙනස් වෙන්න පුළුවන් නේ ඒ නිසා ඉතින් මේ නමුත් අපි ගොඩාක් දේවල් ගන්නවා එහෙම ගොඩාක් මේ අපි කියමු ගන්නකොට ඉලෙක්ට්‍රිකල් වගේ වුණා මම ගොඩාක් ලාට එහෙම ඒ වුණත් මේ එහෙම ගාක්ම බරපතල දේවල් ගන්නවා අඩුයි මොකද ක්වොලිටිය ගොඩාක් බලපාන දේවල් නැත්තම් ලිපි ද්‍රව්‍ය හැම දේවල්ම මේ මිනිස් ගොඩාක් මේ ඩොලර් රාමයකට තමයි එන්නේ ඉතින් ඩොලර් රාමයක ඕක ඇතුළට ගියාම ඕකෙත් හැමදේම තියෙනවා උතරත් රාමක් ගාලෙන් ඉස්සරහින් අපි ඩොලර් රාම ඩොලර් ෂොප් කියලා කියනවා ඩොලර් ට්‍රී කියලා කියනවා පළක් කලාවට ඔය ඉතින් යන කට්ටිය ඒ කියන්නේ මේවල කිසිම දෙයක් ප්‍රමිතියකින් නැතු විකුණන්න බෑ. අවම ප්‍රමිතියට තියෙන්න ඕනේ. නැතු එහෙම විකුණන්න බෑ. මේවල හොඳ දේවල් තෝරලා ගන්න පුළුවන් ඒවා තියෙනවා. පිට ගියාම හොයන්න බැරි දේවල්. ඔය දේවල් තියෙනවා. ඉතින් අපිත් ගොඩක් ලාට මේ ඩොලර් ෂොප් එකට යනවා ලිපි ද්‍රව්‍ය ඒ වගේ දේවල් ඉතින් සුළු ප්‍රමාණවල ගන්න පුළුවන්. හරි. දැන් ගිහිල්ලා අපි ඩොලර් ෂොප් එක පැත්තට මුණ දාලා හිටවමු. මේ වටේම තියෙන ඉතින් මේ එන්කාස්ට් නගරේ එක ප්‍රදේශයක තියෙන ඔය shopping කරන්න පුළුවන් දේවල් තමයි. මම යන ඩොලර් ෂොප් එකට යන්න ඕනේ.
තව එකක් පෙන්වන්න කියලා. මේ තියෙන්නේ අර ඉස්ලා තියෙන pet smart කියලා pet smart. ඔය තියෙන මගේ shop එකට මුදලා හිටවන්නම්කෝ. ඔය පේන්නේ pet smart කියලා. ඔය තියෙන්නේ පුරතල් සතුන්ගේ කන බොන දේවල් ඕනම දෙයක් තියෙනවා. pet smart කෝ මෙහෙත් ලොකු සීරීස් එකක් ඒක. ඔය තියෙන pet smart එක අපි ළඟ ගියම් පොඩ්ඩක්. දැන් අපුණ බලලුන්ට කැම දෙන්න ගත්තාම ඉතින් මේවල වලින් ගන්නවා ගොඩක් වෙලා අඩු ඉතින් pet smart. එන ඔතනින් දාලා අපි ආනේ නවත්තමුකෝ හරි තැනකින්. මට යන්නත් එපා ඩොලර් ෂොප් එකට. අපි තින්ගල ඩොලර් ෂොප් එකට දාමු අපි ඇවිල්ලා. හරි මේ පැත්තට ඩොලර් ෂොප් එක පැත්තට ගිහලා අපි පැත්තෙන් වාහනේ දාලා යන්න ඇතුළට. මෙතන ඩොලර් ෂොප් එක. හරි එහෙනම් මම මෙතනින් පාක් කරනවා. කරලා ඇතුළට යන්න ඕනේ. මම හිතන්නේ ගෙදරින් කතා කරා ඒකට කෝල් එක ආන්සර් කරන්න මේක තිබ්බට පස්සේ ගෙදරින් කෝල් එකක් ආවේ. හරි. එහෙමනම් මේ පැත්තන හරි යවුවයි. එනදී පොඩි සංචාරයක් ගියානේ එන්කාස්ටර් නගරේ. අවට එහෙනම් මම තියන්න මට ඩොලර් ෂොප් එකට යන්න ඕනේ. ඊට පස්සේ ඊට කලින් මේ ගෙදරින් ආපු කෝල් එක ආන්සර් කරන්නත් ඕනේ. හරි. එහෙනම් සුබ දවසක්.